සුබ දවසක් හැමෝටම. මම හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් හැමෝටම අලුත් වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. කොරියාවේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. ලොකු පොඩි කාටත් විනෝද වෙන්න පුළුවන්. ලස්සන තැනක්. තේගුල ඉන්න කට්ටිය මේක දන්නවා. E-World. ඉතින් මේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න මම හිතුවා. ඉතින් දැන් ඉන්න මාත් එක්ක වීඩියෝ එක අවසන් වෙනකම් අපි ගිහින් බලමු. ජහචොල් ලොක් එකේ අපිට වැඩි වෙලාවක් දුන්නේ ට්‍රේන් එක ආවා. ජහචොල් එකක් කියන්නේ මොකක්ද කියන එක පොඩි එක්සෑම් එක කරලා කොරියාවට එන්න බලාගෙන කට්ටිය නම් දන්නවා. ජහචොල් එකක් කියලා කියන්නේ මෙහි ගමනාගමනයට ලේසි පාසු කරලා තියෙන උමන්තුම්බිය. ගොඩක් කට්ටිය ඉතින් මේක යූස් කරලා තමයි එදිනෙදා තියෙන වැඩ රාජකාරි වලට ගොඩක් අය යන්නේ. අපි යොක් එකෙන් බැස්සා. බැහැලා ඉවරලා දැන් යොක් එකේ එක්සිට් එකෙන් එළියට යන ගමන් ඉන්නේ. එක්සිට් වල ආපු අපිට මේ ට්‍රේන් එකෙන් තව ටිකක් යන්න ඕනේ. ඒ අදාළ තැනට අපි මේකෙදි ගිහලා බලමු මේ අත්දැකීම කොහොමද කියලා. right අපි දැන් මේ ට්‍රේන් එකෙන් බහලා එළියට ආවා. බලන්න එළියට ආවට පස්සේ එතන ඉඳන් බලනකොට තේගු පේන විදිය. ඔන්න ඉතින් අපි කිලියන් වල ඉඳලා දුරක් ගෙවාගෙන ආපු තැනට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ තැන ලොකේෂන් එක බලන්න හරිම ලස්සනයි. ඔන්න ඔතනින් තමයි අපි ඇතුළට යන්නේ. බලන්න යන තැන උනත් තියෙන ලස්සන. මෙතනින් ඇතුල් වෙනකොට ගෙවීමක් කරන්න ඕනේ. මට මතක හැටියට
ඊමාන් සම්චුන් වගේ තමයි ටිකට් එක තිබ්බේ. ඒ ගානට ගිහිල්ලා අපිට පුළුවන් ඕනම ක්‍රීඩාවක් කරන්න. මම හිතන්නේ මේ දවස්වල දුන්න ඔෆර් එකක් වෙන්න ඇති. මොකද රේන් කෝට් එහෙම අරන් යන්නේ. මොකද අපි ආපු වෙලාව හරි නෑ. මොකද එදා දවසම වහින්න ගත්තා. වැස්ස කියලා නෑ. ඉතින් කට්ටිය විනෝද වෙන්න ගියාම ඔන්න එතන තමයි ඇතුල් වෙන්නේ. බලන්න ඒරියා එක. අපිත් ඒක ඉතින් කපල දෙකකුත් ආවා. මේ තියෙන්නේ ඊවර්ල්ඩ් එකේ ඇතුලේ විනෝද වෙන්න තියෙන තැන්, ලස්සන ලොකේෂන් තියෙන ප්ලේස් ටික බලා ගන්න තියෙන මැප් එකක්. ඉතින් මේ මැප් එකෙන් තමයි මේ යන්න ඕනි විදිහ අපිට බලා ගන්න පුළුවන්. අපි කට්ටිය ඉතින් තැනකට ගියාම ලස්සන ලොකේෂන් එකක් දැක්කම එතන ඉතින් ෆොටෝ එකක් ගන්න නැතුව යන්නේ නැහැ. අපි කට්ටිය එහෙමයි. ඉතින් මෙතනත් මේ ලස්සන ප්ලේස් එකක්. මේක මේ දවල්ට වැඩිය රැයට තමයි ගොඩක් ලස්සන. ඉතින් අපි කට්ටිය නැවතිලා එතන ඉතින් ලස්සන ලොකේෂන් එකකින් ඉඳලා ෆොටෝ ටිකක් එහෙම ගහලා ඒ වැඩ ටික කරගෙන හිමීට අපි උඩට ඇවිදගෙන යමු. ඔයාගේ වීඩියෝ එකක් ගන්නවද? ඈ? දාඩිය. ඉතින් අරගේ බය වෙලා. ඈ? අරගේ බය වෙලා. අරගේ ගිහිල්ලා බය වෙලා. දාඩිය. නෑ එහෙම හරියන්නේ නැහැ. මේ ලොකේෂන් එකත් මාරම ලස්සනයි. ෆොටෝ එකක් එහෙම ගහන්න. මොකද පාරණ කාර් තියෙන්නේ. ඉතින් ඒ පසුබිමත් එක්ක ෆොටෝ එකකට මාරදි ලස්සනයි. ගහලා බලන්න හරි ලස්සන තියෙනවා. මේ ආවොත් එතනින් මුත් ඔයාලා ෆොටෝ එකක් එහෙම ගහන්න අමතක කරන්න එපා. මෙන්න මෙතනින් තමයි ඊවර්ල්ඩ් එකේ විනෝද වෙන්න තියෙන ඒරියා එකට ඇතුල් වෙන්න තැන. බලන්න මෙතනට මේ පීක් ටවර් එක ලස්සනට පේන විදිය හරිම ලස්සනයි. හරිම ලස්සන පරිසරයක තමයි මේක තියෙන්නේ. බලන්න හැදලා තියෙන දේවල් අතට මාර ලස්සනයි. මාරම ක්වොලිටිට තියෙනවා. වැස්ස ඉතින් අපිට චූටි බාධාවක් එල්ල කරාට ඒ වුණාට අවුලක් නෑ. ඉතින් මේ මොකද මේ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ කුඩ අරගෙන රේන් කෝට් දාගෙන යන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ අර
විනෝද වෙනකොට පොඩ්ඩක් රිලැක්ස් එකේ විනෝද වෙන්න එපේ. ඕනම තැනකදී එහෙමනේ. ඉතින් අපිට පොඩ්ඩක් මේ පැත්ත පොඩ්ඩක් අපහසුයි. ඒ වුණාට ඉතින් අපි වැඩි අතහැරියේ විනෝද වෙන්න පුළුවන් හැමදේම විනෝද වෙන්න තමයි ගියේ. ඉතින් විනෝද වුණා. හොඳට මේ තමයි අපිට මුලින්ම හිතන මේක නිකන් ගියාම නිකන් පරකලා තැරියා වගේ පිස්සු හැදෙනවා. කියන්නේ ඒ තරමට මේ විනෝදයි. හැබැයි මේ කරන්ති දාන අපහසු කෙනෙක් නම් යන්න එපා. ආයිතින් ඇදගෙනම වැටෙනවා. මේ ගිහිල්ලාම තමයි බලන්න. ගිය කට්ටිය ඇති. ඒක මාරම කියන්න දෙන්නේ අමුතුම විනෝදයක්. මේ තැන මේ ඔය දැනටම තිබුණට ඔගේ ලස්සන පේන්නේ රැට. ඒ තරම් ලස්සනයි තැන. මම ඉස්සරහට දාන්නම් වීඩියෝ එකක්. මේක අවසානට වගේ. ඒක අමුතුම ලස්සනක් තියෙනවා. දැන් මෙතනින් පහට ගිහිල්ලා තව මොනවද බලන්න තියෙන්නේ, මොනවද ලස්සන තැන් තියෙන්නේ කියන දේවල් ටිකක් අපි බලාගෙන අපිට යන්න පුළුවන්, අපිට කරන්න පුළුවන්. ඒතර බැරි දේවලුත් තියෙනවනේ. කියන්නේ අර චකිතය, බය, මේ තියෙන ක්‍රීඩාවක් තියෙනවනේ. ඉතින් මේ දේවල් බලාගෙන අපිට පුළුවන් දේවල් තියෙනවා නම් අපි ඒක කරන්න බලාගෙන යන්න. බලන්න මේ දේවල් හදලා තියෙන ලස්සන. ඕක මම කියන්නේ යකඩ වලින් හදලා තිබ්බේ. ඒක මාරුම ලස්සනයි. වටපිටාවත් මාරුම ලස්සනයි. මේ තැන් ඔය දැන් ඔහොම තිබ්බට ලස්සන පේන තියෙන රැයට තමයි. ගොඩක් දවසම ගෙවලා රැයක් ඉන්න බලාගෙන, ඒ කියන්නේ රැය මැදක් වෙනකන්වත් ඉන්න බලාගෙන යන්න. හරිම ලස්සනයි. පොඩි ළමයිට එහෙම වුණත් පීඩා කරන්න දෙන අත්පැන් ටිකක් තියෙනවා ඉතින්. පොඩි අය ඉන්න කට්ටිය ඉන්නවනම් එයාලවත් අරගෙන යන්න. ඒක පොඩි කියලා පීඩයක් නැහැ. ඕනම කෙනෙක්ට ඕන පීඩාවක් කරන්න පුළුවන්. ඕන සෙල්ලමක් දාන්න පුළුවන්. කරේ කියන්න පුළුවන්. මේක නම් අවුලක් නෑ. මේ මමත් ගියා. හරි හොඳයි කියන්නේ. කිසි අවුලක් නැතුව යන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු බයක් නෑ. ඒක නම් හොඳයි. ගියොත් ගිහලා බලන්න. මේක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නේ අමුතුයි. මේක කවුරුත් දන්නේ ගන්න. මේක නම් මහා වේදේ ෂෝ. දෙපාරක් විතර යන්න හිතුනේ. ඉතින් යන්න දුන්නේ එක අවස්ථාවයි දුන්නේ. ඉතින් ගිහිල්ලා ආවෙත් හොඳයි. මේක මේ ඩෙට් ස්ටේෂන් කියලා ගහලා තියන්නේ. මේක මේ සොම්බි බස් එකක්. ඇතුලේ සොම්බි විදිහට තමයි හදලා තියන්නේ. ඒ කියන්නේ අර ෆිල්ම් වල තියෙන වගේ තමයි හදලා තියන්නේ. මේක ලොකු අයට ඉතින් එච්චර ලොකුවට ෆිට වෙන්නේ නැහැ. පොඩි අයට නම් හොඳයි. මේ බෝට්ටුවේ අපි තුන්දෙනෙක් ගියා. චොට්ටක් යන්න ඕනේ. කියන්නේ ටිකක් දුර ගිහිල්ලා තමයි මේකේ
හොඳම ආතල් එක තියෙන්නේ. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. අපි යමු ගිහිල්ලා බලන්න. මම පොඩ්ඩක් මේක මැද ස්පීඩ් කරනවා මොකද ඒ කොටස පොඩ්ඩක් දිග වැඩි. එහෙනම් පොඩ්ඩක් මම ස්පීඩ් කරලා අවසාන ටික නෝමලි තියන්න. පල්ලම පේනවන්නේ. ඔව්. නාගේ නාගේ. තනින් බෑ ගන්න. 코로나19 이용을 위해 대기 중인 고객 여러분께 잠시 안내 말씀드리겠습니다. 첫째, 코로나19는 고객 여러분의 소지품을 보관하지 않습니다. 가지고 오신 모든 소지품은 직접 가지고 දැන් පොඩ්ඩක් හවස් වීකනක් තියෙන්නේ. චුට්ටු චුට්ටු දැන් රෑ වීකනක් වෙනවා. ඒ වුණාට ඔයාලට පෙන්වන්න තවත් සුවිශේෂ තැනක් තියෙනවා. එතනට අපි යන ගමන් ඉන්නේ. ඒක ලස්සන ඇත්තටම. ඒ යනකොටත් අපිට බලා ගන්න පුළුවන් තවත් විනෝදයෙන් පුළුවන් ක්‍රීඩා තියෙනවා. සමහර ඒවාට අපි ගියේ නෑ. මොකද තිබ්බ ටයිම් එකත් එක්ක වගේම වැස්සත් ආවා. ඒ වැස්ස නිසා සමහර තැන්වලට අපිට යන්න අපහසුයි. මොකද වැස්ස ඇත්තටම ඊයේ වැඩවලට අමාරුයි. ඒ නිසා අපි සමහර දේවල් මගහැරලා අපි යන්න ඕනේ ඊ වර්ල්ඩ් වලට යන්න පුළුවන් තවත් ලස්සන තැනක් තියෙන නිසා අපි එතනට යන්න හැදුවා. නමුත් මම මේ කොටස තව වෙන වීඩියෝ එකකින් ගේන්න හිතුවා. මොකද වීඩියෝ එක දික් වෙනවා. දික් වුණොත් ඔයාලට බලන්න බෝරින්. ඒ නිසා මේකේ part 2 එකක් මම ගේන්නම්. ඒකෙන් ඊට ටික අපි බලමු. රැඳිලා ඉන්න part 2 එකත් බලලම මේක ගැන අරගෙන එන්න. මගේ දැන් කකුල් දෙක මේ හිරි වැටලා තියෙන්නේ. 当印象人已白天更加绚烂的定位业绩提升呈现。 අම්බෝ